සිටින්නේ ගංවතුරෙන් විපතටපත් වූ 507 වෙන්නවත්ත ග්‍රාම නිලධාරී කොට්ටාසයේ ජනතාව වෙනුවෙන් රියැලිටි මීඩියා නෙට්වර්ක් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ප්‍රජා සත්කාර ජංගම සේවය සමගයි. මේ ප්‍රදේශයේ පොදු වැඩවලට කවදත් ඉදිරිපත් වන පාසී එමත් නැත්නම් ජනතාව දොරේ ලෙසින් ආදරෙන් අමතන මෙම මාතාවෙන් අපි මේ ගැන විමසන්න කැමතියි. එතන මෙම හඳුනුම්පත් බෙදා දීමේ උත්සවයේ මෙම ප්‍රදේශයට කොළොන්නාව ආසනයේ කොටිකාවත්ත මුල්වේරිය පාදී සභාවේ සභාව තුළ මේ ගංවතුර විපතටපත් වූ ජනතාවගේ හඳුනුම්පත් සකස් කිරීමේ වැඩසටහනයි. අද දින පැවැත්වෙන හඳුනුම්පත් සකස් කිරීමේ වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ අබ්දුල් ලසීස් මහතාගේ ප්‍රධානත්වෙනි. ඒ වගේම මෙම වැඩසටහනට දායකත්වය ලබා දෙන්නේ රියැලිටි මීඩියා නෙට්වර්ක් ආයතනයයි. ග්‍රාම සේවක මහතාටත් අවට සිටින ජනතාවටත් ඒ වගේම අපිට අද දින සහාය ලබා දෙන පොලිස් මාතුන්ටත් මේ වැඩසටහන කරගෙන යාමට හතිත දින සියලු දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ගරු මන්ත්‍රීතුමනි, රියැලිටි මීඩියා නෙට්වර්ක් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වන මේ ප්‍රජා සත්කාරය පිළිබඳව ඔබතුමාගේ අදහසක් දැනගන්න කැමැතියි. මේක ඇත්තටම හොඳ වැඩක්. මොකද මේ ගංවතුරෙන් අනාථ වෙච්ච යට වෙච්ච මේ ප්‍රදේශවල ජනතාවගේ හොඟක් එදිනෙදා Tamanගේ තියෙන ලියකී වේලේ ඇඳුම්පත් උප්පන්න සාධික විවාහ සාධික ඒ වගේ නොයෙකුත් දේවල් එදා ඒ ගංවතුරෙන් වුන්ට අහිමි වුණා. ඒ අහිමි වෙච්ච දේවල් මේ වගේ ජංගම සේවාවක් තුලින් නැවත වුන්ට ලබා දීම ගැන ඇත්තටම අපි රජයේ මන්ත්‍රීවරුන් හැටියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ තුලින් රජයට තියෙන විශාල බරක් මෙම සංවිධානය බාර අරගෙන තියෙනවා. ඇත්තටම ඒ කටයුත්ත ගැන, ඒ ප්‍රජා සත්කාරය ගැන ඒ සංවිධානයට ඇත්තටම මම රජය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. අද දිනේ මෙම ප්‍රජා සත්කාරය මගින් ගංවතුරෙන් විනාශ වූ ඔබගේ ජාතික ඇඳුම්පත, වැඩිහිටි ඇඳුම්පත, උපත් මරණ විවාහ සහතික, පොලිස් සහතික ලබා ගැනීමට මේ මගින් අවස්ථාව සලසා දී තිබේ. අද දිනේ අපි බලාපොරොත්තු වූයේ 100 දෙනෙකුගේ පමණ ඇඳුම්පත් නිකුත් කිරීම පමණයි. නමුත් අපි හිතනවටත් වඩා දැනටමත් 500කට අධික ජනතාවක් මෙතන අපේ සේවය ලබා ගැනීම සඳහා පැමිණ සිටිනවා. තව එළියට වැළ නොකිරී තිබෙන තත්ත්වයක් තමයි අපිට පෙනී යන්නේ. මේ අද දවස පුරාම මෙතන පැවැත්වෙන බව නම් අපි සතුටින් දැනුම් දෙනවා. අපේ මේ ප්‍රජා සත්කාරය පිළිබඳව අපිට සම්බන්ධ වී සිටින කාර්ය මණ්ඩල ප්‍රධාන මහත්මයෙක්ගෙන් අපි අදහසක් විමසනවා. ඔව්, ඇත්තෙන්ම රියැලිටි මීඩියා විසින් සංවිධානය කරපු මේ ස්වච්ඡා සේවය ගැන අපි පළමු කොට අගය කරනවා. ඇත්තටම මේ වන විට විශාල ජනග්‍රහණයක් මේ පල්ලියට ඇඳමින් පවතිනවා. ඇත්තෙන්ම ලොකු වැඩ කොටසක් වෙනවා. අපි දන්නවා පෞද්ගලික කාලයේ ඇතිවෙච්ච ගංවතුර අනර්ථයෙන් උපැන්න සාතික ජාතික ඇඳුම්පත් වගේ දේවල් ගොඩක් මිනිස්සු නැති කරගත්තා. ඉතින් අද දිනේදී අපි උත්සාහ කරන්නේ මේ මිනිස්සුන්ට සහනයක් වෙන්න. ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වූ ආකාරයට ජනගහනක් මේ ඇදී යනවා. ඉතින් අපේ බලාපොරොත්තුව උපරිම අන්දමින් ඔවුන්ට සේවයක් ලබා දෙන්නට. ඇත්තෙන්ම අපි රියැලිටි මීඩියාවට බොහොමත්ම ස්තුතියි. මොකද ඇත්තෙන්ම ලොකු මේවරක් කරනවා. මේ සමාජය පිළිබඳ විශාල කැක්කුමක් තියෙන මීඩියා එකකට අපි දකිනවා. උන්ට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ගොඩක් වටිනා. මොකද මේ ගංවතුරෙන් විපතටපත් වෙච්ච ජනතාවගේ සියලුම දේපොළ සමග ලියකී වෙලි හැමදේම නැති වෙ ගෙදෙනවා. ඒ හින්දා ඩෙන්ටි කාඩ්, ෆොටෝ, ලයිසන්, ඒවා මරණ සාතික, ඒවා නැවත අලුත් වැඩියා කිරීම ගොඩක්ම වටිනවා. ඉතින් මේවා ඉදිරියට තව මේ වගේ මේ කොළොන්නා ආසන හැම කොට්ටාසෙම වගේ මේක කරනවා නම් වඩාත්ම හොඳයි. දැනට මේ වගේ වෙනත් ආයතනවල මේ වගේ අවස්ථා ලබා දීලා තියෙනවද ඔබතුමාලාට? නෑ, දැනට මම මේ වගේ දෙයක් ලැබුණේ මේ පළවෙනි වතාවට තමයි ලැබුණේ. මේ ගංවතුරෙන් පස්සේ මේ වගේ දෙයක්. මේක ලොකු දුවැත්තම ලොකු පින් සිද්ධ වෙන වැඩක් තමයි. රියැලිටි මීඩියා නෙට්වර්ක් ආයතනය ඔබතුමාට බොහොම ස්තුතියි. රියැලිටි මීඩියා නෙට්වර්ක් ආයතනය මගින් පවත්වන ලබන ජංගම සේවය පිළිබඳව ප්‍රදේශවාසීන් කියන මේ මහතාගෙන් අපි අදහස් දැනගැනීමට කැමතියි. ඔව්, ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව හොඳ අවස්ථාවක් කියලා මම ප්‍රථමයෙන්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ ශාප් සර් තමයි අපිට හුඟක් මේ අවස්ථාවල් හුඟක් කොළොන්නා වාසනයේට මේ හුඟක් පරිත්‍යාගශීලී කරන්නේ ශාප් සර් තමයි. ඒ වගේම වෙන කවුරුත් නෑ. ගංවතුරෙන් පස්සේ
මේ වගේ අවස්ථාවල් කිසිම කෙනෙක් කරේ නැහැ කියලා මම ප්‍රථමයෙන් කියන්න කැමතියි. ඔබතුමාට අදහස් දැක්වීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. රියල්ටි මීඩියා නෙට්වර්ක් ආයතනය මගින් පවතුන ලබන මේ ප්‍රජා සත්කාරයේ ප්‍රධාන සංවිධායකතුමා වන ඔබතුමාගෙන් අපි මේ ගැන යමක් අදහස් දැනගන්න කැමතියි. ඇත්තටම සෑහෙන සතුටුදායක අවස්ථාවක් මේ ප්‍රදේශයේ බොහෝ අය අඩි 8මාරක විතර ගැඹුරු වතුරට අසු වුණා. ඒ නිසා මේ වගේ දෙයක් කරන එක ඉතාමත් සහනයක් ඒගොල්ලන්ට. දැනටම සාමාන්‍යයෙන් 9 වෙනකොට පටන් ගන්න ඕන වැඩසටහනේදී 9 වෙනකොට 100කට වඩා අධික සංඛ්‍යාවක් මෙතන රැස් වී සිටියා. ඒතකොට තේරෙනවා මේ ප්‍රජා සත්කාරය කියන්නේ කොයිතරම් වටිනවද කියලා. මිනිස්සු අතර තෘප්තියක් තියෙනවා, සතුටක් තියෙනවා. මේක ඇත්තටම වැඩදායක දෙයක් කියන එක අපිට තේරෙනවා. අපිට ලොකු ධෛර්යයක්, උද්‍යෝගය, මිනිසුන් සහයෝගය, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇත්තටම මේ වගේ වැඩසටහනක් අපිට අලුත් පන්නරයක් අත්දැකීමක් ලබන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා කියලා කියන්න පුළුවන්. வெள்ள அனர்த்தத்தால் மிகவும் பாதிக்கப்பட்ட நிலையில் 8 அடிக்கு மேலே உயரத்துக்கு தண்ணி வந்த நேரத்தில் மிகவும் பாதிக்கப்பட்ட நிலையில் இருந்தாலும் மிக முக்கியமாக அத்தியாவசியமான டாக்குமெண்ட்ஸுகள் அதை அவங்களுக்கு மீட்டு கொடுக்குறது அவங்களுக்கு மிக முக்கியம். ஆனால் அடிப்படை தேவைகள் அவங்களுக்கு பூர்த்தி செய்யப்பட்டிருக்குது. ஆனால் இப்போ தான் அவங்களுக்கு அவங்களோட வாழ்க்கையை நடத்தி கொண்டு போகிறதுக்கு அவங்களுக்கு டாக்குமெண்ட்ஸ் தேவை. நாங்கள் அது 9 மணிக்கு ஸ்டார்ட் பண்ணணும். 9 மணிக்கு ஸ்டார்ட் பண்ணப்போக்குள்ள ஒரு 100க்கு மேலே எங்களுக்கு ஜனங்கள் வந்துட்டு அவங்களோட ஆவணங்களை தெரிவித்தாங்க. உண்மைக்கு அவங்க மிகவும் சந்தோஷமாகிறாங்க. வந்து இப்படி ஒரு ஷார்ட் டைம் உள்ள ஒரு ப்ரோக்ராம் செய்கிறவங்கள நாங்கள் மிகவும் சந்தோஷமாக அல்லாவுக்கு நன்றி, இறைவனுக்கு நன்றின்னு சொல்கிறோம். ඔබතුමාට බොහොම ස්තුතියි. මීඩියා නෙට්වර්ක් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වන මේ වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? හොඳයි. ඉතින් අපිට අර එහෙ ගිහලා රස්තියාදු වෙනවට වඩා මෙතන ඉඳන් එක තැනින් ඔක්කොම කරගන්න පුළුවන් නිසා හුඟක් හොඳයි. අපේ මේ වැඩසටහන සාර්ථකයි කියලා ඔබතුමිය හිතනවද? හොඳයි කියලා හිතෙනවා, සාර්ථකයි කියලා හිතෙනවා. ඔබතුමියට බොහොම ස්තුතියි. Thank you. මගේ එක්වී සිටින්නේ රියල්ටි මීඩියා නෙට්වර්ක් ආයතනයේ අධ්‍යක්ෂතුමා මිස්ටර් ෂියාබ් ෂරීෆ්. එතුමාගෙන් අපි අදහස් දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි. මම ප්‍රථමයෙන් කියන්න කැමතියි මේ වැඩසටහන අපි කරන්නේ කොළඹ සයිරා විද්‍යාලයේ දීර්ඝ කාලයක් තිස්සේ ගුරුවරයෙක් වශයෙන් සේවය කරන අබ්දුල් අසීස් මහතාගේ සංකල්පයක් මතයි. ඉතින් ප්‍රථමයෙන් එතුමාට තමයි මේකේ ප්‍රශංසාව යන්න ඕනේ. ඒ වගේම මම ස්තුතිවන්ත වෙන්න කැමතියි අපේ ගරු මුජිබුර් රහමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක ප්‍රධාන සංවිධායකතුමා. ඒ වගේම අපිට අමතක කරන්න බෑ මේ ප්‍රදේශයේ කොළොන්නාව ප්‍රදේශයේ භාරව ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක වන එස්.එම්. මරිකාර් මන්ත්‍රීතුමා. එතුමාත් මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා වගේම අපිට සෑහෙන සහයෝගයක් දීලා තියෙනවා. අපේ වැඩසටහන් නොයෙකුත් ආකාරයෙන් මේ කොළොන්නාව ප්‍රදේශයේ කරගෙන යන්න. ඇත්තටම එතුමාගේ සහය නැතුව අපිට මේ ප්‍රදේශයේ මේ ජනතාවට මේ වගේ සේවයක් කරන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න කැමති එතුමාට. අවාසනාවකට එතුමා ලංකාවේ නැහැ මේ මොහොතේ. නැත්තම් අනිවාර්යෙන් එතුමත් මේ වැඩසටහනට අපේ ගරු මන්ත්‍රී මුජිබුර් රහමාන් මැතිතුමා වගේම සහභාගී වෙලා ඇති කියලා මම ප්‍රකාශ කරන්න කැමති. ඒ වගේම මෙම දේවස්ථානය කියන්නේ මස්ජිදේ බෝඩ් ඔෆ් ට්‍රස්ටීස්ලටත් මම ස්තුති කරන්න කැමති. ඇත්තටම ඒගොල්ලන්ට ස්තුතියි. අවසාන වශයෙන් අපේ RMN කණ්ඩායමටත් මගේ ස්තුතිය පුද කරන්න කැමති. බොහොම ස්තුතියි. රියල්ටි මීඩියා නෙට්වර්ක් ආයතනය වෙනුවෙන් ඔබතුමාට බොහොම ස්තුතියි.